ඔයාලා හැමෝම පිළිගන්නවා නව ක්‍රිප්ටෝ YouTube channel එකට. මම අද ඔයාලට ගෙනලා තියෙන්නේ XRP coin එක. ඔයාලා හැමෝම දන්නවනේ Ripple එක. XRP coin එක ගොඩාක් නියුස් තියෙන coin එකක්. ඒ coin එක සම්බන්ධ අප්ඩේට් ටිකක් තමයි ගෙනලා තියෙන්නේ. මේක එලියට් වේව් වලින් තමයි මම අද ගෙනලා තියෙන්නේ. අපි දැන් XRP coin එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් අවුරුද්දකට විතර කලින් 740 වගේ price එක කරන තිබේ. ඒ තද වෙනකොට ඒක 2.36ක් වගේ වෙලා තියෙනවා. 2.36 3කට ගිහිල්ලා තියෙන XRP coin එක. අපි XRP coin එකේ ඇනලයිස් එක තමයි අද කරන්නේ. හරි. අපි මේ මාකට් එක දිහා බැලුවහම ඔයාලට පේනවා මාකට් එක අප්සයිඩ් මූවමන්ට් තමයි ගොඩක්ම තියෙන්නේ. අප්සයිඩ් කියන්නේ මේ ඉම්පල්ස් වගේම කරෙක්ෂන් වේව් දිහා තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට බලපුවහම පේනවා මාකට් එක සම්පූර්ණයෙන්ම එක තැනකදී සම්පූර්ණ සයිඩ් වේව්ස් ගිහිලා තියෙන මාකට් එක සම්පූර්ණ වල මේ හරි බලා ගන්නවා. සම්පූර්ණම සයිඩ් වේව්ස් තමයි ගිහිලා තියෙන්නේ. ඒතර ඔයාලා අපිට මෙතන කරෙක්ෂන් එක මේ සාමාන්‍යයෙන් අපි මේ වගේ ලොකු කරෙක්ෂන් එකක් ඉන්නේ සාමාන්‍යයෙන් ෆෝර්ත් එක තමයි මේක ගොඩම තියෙන. මොකද මේ කම්ප්ලෙක්ස් කරෙක්ෂන් එක තමයි මෙතන තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට පේනවා දැන් මේ කරෙක්ෂන් කියපු මාකට් එකේ මේ කරෙක්ෂන් ටික ඔයාලට පේන මෙතනින් ඉවර වෙලා තියෙනවා. එතකොට මේ ඉවර වෙච්ච තැන ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ දැන් සාමාන්‍ය මෙතන ගත්තොත් මාකට් එක ඉම්පල්ස් මූවමන්ට් දෙන්න පටන් අරන් තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකෙන් තමයි මාකට් එක ඉම්පල්ස් ලෙවල් මූවමන්ට් එකක් දෙන්න පටන් අරන් තියෙන්නේ. එතකොට අපි මේ දැන් මේ වීක්ලි ටයිම් ෆ්‍රේම් එකනේ අපි පොඩ්ඩක් ටයිම් ෆ්‍රේම් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා බලමු මේ මාකට් එකේ කොහොමද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට ඔයාලා බලා ගන්නවා අපි මම දැන් ඉන්නේ ඩේ ටයිම් ෆ්‍රේම් එකේ. ඩේ ටයිම් ෆ්‍රේම් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ සයිඩ් වේස් මූවමන්ට් පොඩ්ඩක් දීලා තියෙනවා. එතකොට අපි දැන් මේකේ දැන් මේ ඔයාලට පේනවනේ මෙතන මේ ලොකු ඉම්පල්ස් මූවමන්ට් එකක් දීලා තියෙනවා. මේ ඉම්පල්ස් මූවමන්ට් එකෙන් තමයි අපි ඇනලයිස් එකක් කරන්න බලන්න. මොකද මේ සාමාන්‍ය මේ වගේ ලොකු ඉම්පල්ස් මූවමන්ට් එකක් දෙනවා කියන්නේ මාකට් එකේ 1 2 3 4 5 සෙටප් එකක් තමයි මෙතන මේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. හරි. එතකොට අපි මාකට් එකේ ගියවම අපිට බලා ගන්නවා මෙන්න මේ හරියට ආපුවම. හරිද? මේ හරියට ආවම අපිට මේක මාක් කවුන්ට් කරගන්න වෙන්නේ මෙතන අපිට කවුන්ට් කරගන්න වෙන්නේ ඇවිල්ලා හරි මෙතන දැන් අප් මූවමන්ට් එක මෙතන දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ක්‍රිප්ටෝ මාකට් එකේදී අපිට මාකට් එකේ හිස්ටරි එකක් බලා ගන්න බැයි නම් එකපාරට ලොකු ඉම්පල්ස් මූවමන්ට් එකක් විතරක් දීලා තියෙනවා. අපි ඒ වෙලාවට අපි මාකට් එක ඒ හරිය අපි කවුන්ට් කරන්නේ වේව් එක ඉම්පල්ස් එකක් විතරක් එක දිගට අප් වෙලා තියෙනවා. අපි වේව් එක කවුන්ට් කරන්නේ තර්ඩ් වේව් එක විතර තමයි කවුන්ට් කරන්නේ. හරි. අපි ඒක මාක් කරමු තර්ඩ් වේව් එකක් කියලා. හරි. එතකොට තර්ඩ් වේව් එකක් විතර අපි ඒක මාක් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මාකට් එක කරෙක්ෂන් එකක් දීලා තියෙනවා. එතකොට මේ කරෙක්ෂන් එක දිහා බැලුවොත් එම මේ කරෙක්ෂන් එක වෙන්න මෙතන ABC කරෙක්ෂන් එක තමයි මෙතන කියලා තියෙන්නේ. මෙතන ට්‍රන්කේෂන් වගේ කුත් වෙලා තියෙනවා. අපි නිකන් බලමු. අපි නිකන් මාක් කරගෙන මේක ABC කරෙක්ෂන් එක කියලා මම මේක ගන්නම්. දැන් මේ මට පේන විදිහට මම ඇනලයිස් එක කරන්නේ. එතකොට එක එක නාමකේ අදහස් එහෙම වෙනස් වෙනවා. මොකද අපි කරන ඇනලයිස් එක ගන්නවා. හරි. ඊට පස්සේ අපි මෙතෙන් ගියාට පස්සේ අපිට හිතා ගන්න බෑ මාකට් එක මොකද වෙලා තියෙන්නේ. මෙතන මේ ABC එකක් දැන් අපි හිතනවා මේ කරෙක්ෂන් එක මොකක් හරි ගන්නවා කියලා. දැන් මේකත් අපි කරෙක්ෂන් එකක් විදිහට ගත්තොත් එහෙම මේ කරෙක්ෂන් එක මෙහෙම ඇවිල්ලා මෙච්චර ලොකු ලෙවල් එක කරන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් මේ කරෙක්ෂන් එක මේ ලෙවල් එකකින් ඉවර වෙලා තියෙනවා. මේ කරෙක්ෂන් මේක අපි ABC කවුන්ට් එකක් විදිහට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන නිකන් අමුතු පැටර්න් එකක් වගේ අපිට ගන්න පුළුවන් ටිකක් බලමු. මෙහෙම ගන්න පුළුවන් කියලා බලමු. හරිද? 2 3. එතකොට අපි මෙතන ගන්න ඕනේ බලමු. මෙතන මෙහෙම මාක් කරලා දැන් මේ තියෙන විදිහට මාකට් එක අපිට අයිඩියා එකක් ගන්න මොකද්ද මේ මාකට් එක වෙලා තියෙන්නේ කියලා. එතකොට මට හිතෙනවා මේක expanding diagonal එකක් වගේ එකක් වෙන්න පුළුවන්. expanding diagonal එකක් විදිහට මේක ගන්න පුළුවන්. හැබැයි මේක කම්ප්ලීට් මට හරියට මේක ෂුවර් කරන්න බෑ. අපි දැන් නිකන් මේක මාක් කරගමු ඩයගනල් එකක් විදිහට පොඩ්ඩක් ඉන්න. ඩයගනල් එකක් විදිහට මාක් කරන්න පුළුවන් කියලා බලමු. හරිද? හරි. අපි මෙහෙම ගත්තොත් මේක ඩයගනල් එකක් විදිහට මාක් කරනවා නම් මෙහෙම මෙතන ට්‍රන්කේෂන් එකක් වෙලා තියෙනවා. අන්න ඕක තමයි ප්‍රශ්නේ. අපි මාකට් එක ඇනලයිස් කරන්න ගන්නකොට ඉතින් මේ වගේ අපිට එනවා මේ අපි දැන් සාමාන්‍යයෙන් මෙතන බලන්න ඕන ඔයාලට දැන් සාමාන්‍යයෙන් මෙතන ලෝන් ට්‍රේඩ් එහෙම අල්ලපු කට්ටිය කොච්චර ස්ටොප් ලොස් එහෙම වැදීලා ඇද්ද කොච්චර ලික්විඩේෂන් එකක් මේ ඒරියා එකේ වෙලා ඇද්ද සාමාන්‍ය එලියට් ට්‍රේඩර්ස්ලා සාමාන්‍යයෙන් ට්‍රැප් වෙන පොයින්ට් එක තමයි මොකද මේ වගේ සයිඩ් වේව්ස් ඒ කියන්නේ සාමාන්‍ය මේ ඩයගනල් එකක්
ට්‍රයැන්ගල් එකක් වගේ දුන්නා කියන අවස්ථාවලදී මාකට් එක සම්පූර්ණයෙන්ම පිස්සු නටනවා. එතකොට ගොඩක් වෙලාට අපි ලොස් වෙන තමයි බලන්නේ. හරි. අපි මෙතන දැන් මේක හිතමුකෝ. අපි මේක නිකන් මේක මාල්ක අපි නැත්තම් මේක අපිට ට්‍රයැන්ගල් එකක් විතර ගන්න පුළුවන්. එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් එකක් වගේ. ට්‍රයැන්ගල් අපි බලමු ට්‍රයැන්ගල් එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් යන්නේ මේක අපිට ගන්න වෙන්නේ එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් එකක් ගන්න පුළුවන්ද බෑනේ. හරි. මෙතන අපිට එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් එක ගන්න මොකද මේක එක්ක මේක එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් නැත්තම් එක්ක මේක ඩයගනල් එක. දැන් මෙතන ගන්න මේකේ තියෙන සීන් එක තියෙන්නේ මෙතන මේ ට්‍රංකේෂන් එක තමයි ගොඩක්ම ගැටලුව තියෙන්නේ. මොකද මේ වගේ පොයින්ට් එක මෙහෙම ට්‍රංකේෂන් එකක් වුණා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. හරිද? දැන් මෙහෙම මේකට නිකන් ට්‍රංකේෂන් එක කියලා මෙහෙම නිකන් මාක් කරනවා. කොහොම අපි ට්‍රංකේෂන් වුණා කියලා ගමුකෝ. හරිද? මේක ට්‍රංකේෂන් එකක් වෙලා තියෙන කියලා ගත්තොත් එහෙම අපිට මේ වගේ මේකත් channel එකක් තමයි මේ වගේ channel එකක් ගහලා අපිට බලා ගන්න පුළුවන් මාකට් එක මොකද වෙලා තියෙන්නේ. ඒක ගොඩක් වෙලාට මේක මම හිතන්නේ expanding triangle මේ expanding diagonal එකක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මාකට් එක හැදිලා තියෙන විදිය අනුව. හරිද? හරි. දැන් මෙතන මේක මේ බලන්න මේ third මේකත් ගලවගෙන ගිහිලා තියෙන. මේක මේ liquidation කොච්චර මේ හරිය ගැලවිලා තියෙනවද ඔයාලට පේනවනේ. හරි. අපි දැන් මේක දැන් මේක අපි wave 1 එකක් විදිහට අපි count කරගන්න ඕනේ එහෙම වුණොත් එහෙම. එතකොට wave 1 එකක් විදිහට මේක අපි count කරොත් එහෙම මෙතෙන් හරිද? පොඩකින් අපි මේක මම delete කරමු. එතකොට මේක wave 1 එකක් විදිහට ගත්තොත් එහෙම අපි මේක ඒතකොට මේක truncation ලා ගන්න ඕන මෙතන wave 1 එක වෙන්නේ. මෙතන wave 1 එක නම් මෙතන wave 2 එක. එතකොට මෙහෙම 3 4 5 අපි 3 4 5 බලමු. ඊට පස්සේ මෙතන 1 2 3 4 5 එක අපි එතන ගත්තා ඊපස්සේ මෙතන වලට පේනවා ABC correction එක මාකට් එකේ හැදිලා තියෙනවා. හරිද? මේ ABC correction එකක් මාකට් එකේ හැදිලා තියෙනවා. days and week එක දාගමු පොඩ්ඩක් ඉන්න. මෙහෙම දාගත්තට පස්සේ දැන් හරි මාකට් එකේ දැන් wave 1 එක හරි 2 එකත් හරි. ඊට පස්සේ ඔයාලා බලා ගන්න මාකට් එකේ එකපාරට ලොකු මූවමන්ට් එකක් දීලා තියෙනවා. හරිද? එතකොට සාමාන්‍ය මේක ලොකු මූවමන්ට් එකක් දෙන්නේ මම කියනවා ඔයාලට third wave එක දැන් මෙච්චර ලොකු impulse එකක් යන්නේ කියලා. අපි එතකොට හැබැයි මෙහෙම නිකන් අපිට count කරන්න මේකේ sub wave count එකක් යන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මොකද අපි දැන් wave එකක් count කරනකොට 1 2 3 4 5 එකක්ද ABC එකක්ද XYZ එකක්ද ඔය මොකක්ද යන්නේ කියලා හරියටම count කරගන්න. එතකොට ඔයාලට පේනවා මාකට් එක මේ 7:37 ඉඳලා එකපාරට ලොකු up movement එකක් දීලා තිනවා. එතකොට මෙතන අපි බැලුවාට පස්සේ මෙතන අපි බලපුවහම ඔයාලට පේනවා මේක ඇතුලේ 1 2 3 4 setup එකක් යනවා. 1 2 3 4 5 හරිද? මේක ඇතුලේ 1 2 3 4 5 setup එකක් යනවා. ඒකත් අපි නිකන් මේ ඉරිපේන ඇතුලේ මකමු. මේ හරි 1 2 3 4 5 setup එකක් යනවා. හරිනේ? ඊට පස්සේ ඔයාලට ආයෙ පේනවා මේ weekly time frame එකේ මම day time frame එකට ඔයාලට ගිහලා පෙන්නන්නම්. day time frame එකට අපි ගියාට පස්සේ අපිට ආයෙ බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන මම ඔයාලට 1 2 3 4 setup එක 1 2 3 4 5. ඒතර මේක 1 2 3 4 5 setup එක ගත්තාම හරි 1 2 3 4 5 setup එක එහෙම ගත්තාම මේක හරියට මාක් කරගමු. හරි. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ආයෙ correction එකක් ගිහලා sideways correction එකක් ගියද. ඒ කියන්නේ third wave එක ගියාට පස්සේ මාකට් එක ආය sideways action එකක් දීලා තියෙනවා. එතකොට අපි ඒක මාක් කරගන්න ඕනේ ABC එකක් විදියට. A B C හරිනේ. මේක තමයි ABC තමයි අපි මාක් කරන්නේ. දැන් මේක මෙහෙම අපි මාක් කරගත්තොත් එහෙනම් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මේකෙත්. මොකද මේ sideways වෙන මාකට් එකනේ ගිහිල්ලා තියෙන්නේ fourth wave එක. අපි මෙහෙම ප්‍රධාන තුන මෙහෙම 1 2 3 4 5 එකේ ප්‍රධාන තුන මෙහෙම මාක් කරගමු. හරිද? නැත්තම් මේ ඔයාලටත් ඔළුව විකාරනවා මටත් ඔළුව විකාරනවා කවුන්ට් එක කරනවා. හරි. ඊට පස්සේ මෙයාලා පේන මෙතන ABC correction එකක් ගිහිල්ලා තිනවා. එතකොට මෙතන ගිහිල්ලා තියෙන්නේ ABC correction එක. ඒ කියන්නේ මේ correction එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? මාකට් එකේ මේ correction එක දුන්නට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ABC correction එක. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ මාකට් එකේ දැන් අපි මේ දැන් fourth wave එකට දාලා fib level එකක් දාලා බලමු. හරිද? දැන් මේ third එක complete වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඊට අදාළ අපි fib level එක දාලා බැලුවොත් එහෙම මාකට් එකේ fib level එක අපි දාලා බලමු fourth එකට දාලා. හරි. ඔන්න අපි fib level එක දැම්මා. එතකොට ඔයාලට පේනවා fib level එක 0.23 0.38 ඔය fib level එක තමයි සාමාන්‍ය fourth එක මාකට් එකේ ඉන්නේ.
ගොඩාක්ම කලාතුරකින් තමයි සාමාන්‍යයෙන් ඔය ලික්විඩේෂන් ගන්න ගොඩාක්ම තිබ්බොත් එහෙම විතරක් 0.5 level එකටත් එනවා. හරි. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ level එකට ඇවිල්ලා දිනවා මාකට් එක 0.23 0.38 level එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න ඕනේ මේක දැන් මාකට් එක මේ level එකට ආවට පස්සේ මාකට් එක ආයේ impulse movement එකක් දීලා තියෙනවා. හරිද? එතකොට මේක දැන් මේ impulse movement එක දෙන විදිහ බලමු. මේ පොඩ්ඩක් හොඳට මාක් කරගමු නැත්නම් පොඩ්ඩක් අපහැදී. හරිද? 1 2 මේක වෙන්නේ මෙහෙම හරි. මාක් කරගත්තා. හරි. දැන් ඊට පස්සේ අපි යන්න ඕන පොඩ්ඩක් 4 hours වගේ පොඩි time frame එකකට ගිහිල්ලා අපි දැන් මේ third wave දැන් fourth wave ඉවරයි කියලා count එක ගත්තානේ. හරි. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් විකාරණ විදිහට මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? දැන් මෙතන අපි count එකක් ගන්නකොට මේ count එක කරන්නේ කොහොමද කියලා වෙලාවකට 20 එතන. ඒ කියන්නේ idiot wave වලින් count එක කරනකොට ගොඩාම අමාරු මේක ඔළුව විකාරණ සීන් එක තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි මේකේ count එක ගත්තොත් එහෙම 1 2 3 4 5 setup එක මේකේ අප් වෙලා තියෙන්නේ. හරිද? 1 2 3 4 5 හරිද? මාකට් එක 1 2 3 4 5 setup එක මෙතන ගිහිලා තියෙනවා. මෙහෙම තමයි මාකට් එක අප් වෙලා තියෙන්නේ. මොකද මේකේ අපි මේකේ fourth wave එක 1 2 3 5 setup එකක් කියලා අපි count කරන්නේ. මොකද මේ තියෙනවනේ wave 1 එක. wave 1 එක overlap වෙලත් නැහැ. අනික මෙතන හැදිලා තියෙන pattern එකත් මේ diagonal එකක් වගේ තමයි මෙතනත් හැදිලා තියෙන්නේ. මෙන්න මෙතන මේ wave 1 එකේ හැදිලා තියෙන්නේ මම හිතන්නේ diagonal එකක් වගේ line එකක් තියෙන්නේ. අපි මෙහෙම ගත්තොත් එහෙම diagonal එක. ඊයෝ. හරි. ඕම තමයි අපිට ගන්න දෙන්නේ මේ 1 2 3 4 5 setup එක. හරිද? හරිද? අනේ එහෙම ගන්න බෑ අපිට. මොකද මේ 1 2 3 4 5 setup එකක් ඉදිරිය ගන්නවා අපිට ඉදිරිය ගන්න බෑ. මොකද මේක 1 ගුණොත් එහෙම මේක 2 එක ගන්නවනේ. එතකොට මේ rule break වෙනවා. එතකොට අපිට ඉදිරිය ගන්න බෑ එතන. අර විදිහ තමයි ගන්න. හරිද? 1 2 3 4 5 setup එක මෙහෙම 1 2 3 දැන් මේකේ sub එක කියන්නේ 1 2 3 4 5 නැත්තම් මේකේ 1 2 3 4 5 යන හරිද? ඊට පස්සේ මේක fourth එක මේකත් ABC correction එක ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ මෙතන 5 wave එකක් ගිහින් 1 2 3 4 5 හරිද? හරි. දැන් මාකට් එක එතකොට මම ඔයාලට කියවනේ මේක දැන් fifth wave එක start වෙලා තියෙන කියලා. එතකොට fifth wave එක start වෙලා තියෙනවා කියන්නේ මේ fifth wave එකේ first sub wave එක තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. හරිද? sub wave එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි දැන් බලන්න ඕනේ මේකේ fib level එක දාලා අපි මේ මාකට් එක කොතෙන්ද දෙන්නේ කියලා. අපි එහෙම බැලුවොත් එහෙම මාකට් එක අනිවාර්යෙන් අපිට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න. මාකට් එක බලමු fib level එක දාලා. හරි. wave to fib level එක. හරි. ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන් මාකට් එක ඇවිල්ලා තියෙන level එක. මාකට් එක එන්න තියෙන level එක. හරිද? එතකොට මගේ නම් සාමාන්‍යයෙන් idea එක මේ මාකට් එකක් සාමාන්‍ය reverse වෙන්න ඕනේ. රිවර්ස් වෙන්න නම් මාකට් එක මෙන්න මේ wave 2 එකට දාලා fib level තමයි 0.5 0.618 0.786 හරිද? ඔය level එකට මාකට් එක අනිවාර්යෙන් මාකට් එක රිවර්ස් වෙනවා. ගොඩාක් වෙලාවට මේක රිවර්ස් වෙනකොට 0.5 එකයි 0.618 level එකකින් තමයි මාකට් එක ගොඩාක් වෙලාවට අප් වෙන්නේ. හරිද? එතකොට ඔයාලා ස්පොට් බයි කරන්න වගේ ඉන්නවනම් ඔයාලට ස්පොට් බයි කරන්න පුළුවන් හොඳම level එක තමයි ෆයිනල් level එක තමයි ඔයාලා බයි කරන්න පුළුවන් 2.06 කියන්නේ ඔයාලා 2.6ත් 10ත් අතර වගේ නැත්නම් 1.94 කියන්නේ 1.95 ඒ level එක කියන්නේ දෙකත් 1.95ත් වගේ level එකකින් ඔයාලට මේ XRP coin එක බයි කරගත්තොත් එහෙනම් ඔයාලට හොඳ profit එකක් ගන්න පුළුවන් මේ market එකේ තියෙන විදිහට. මාකට් එක මේ level එකට ආවට පස්සේ ඊට පස්සේ දැන් අපි බලමු මේක wave 3ක් කොහෙද යන්නේ කියලා. wave 3 එකත් නිකන් බලමු මේ මාකට් එක මොකද වෙන්නේ කියලා. හරිද? wave 3 එකක් මේකේ හරි 1 අපි නිකන් බලමු 0.5 level එකට ආවම fib level එක කොහොම වෙයිද? හරිද? fib එක දාලා අපි බලමු නිකන් මාකට් එක කොච්චරක් මේ වෙයිද? හරිද? wave 3 හරි ඔන්න අපිට වේව් එකක් එනවා අයිඩියා එකක් ගන්න පුළුවන් මේක මෙන්න මේ 0.5 level එකට આવොත් එහෙම 4.60ට මාකට් එක අප් වෙනවා. හරිද? එතකොට 4.60ට මාකට් එක අප් වෙනවා.
ඊට පස්සේ ඊට අතර අපි බලමු ෆෝර්ත් වේව් එක බලමු මාකට් එකේ ගිහිල්ලා කම් මේ මාකට් එක ෆිබ් ලෙවල් ඔන්ලි ඇනලයිස් එකක් විතරයි මේ මොකද මේ මාකට් එක තාම හැදිලා නැහැ. ඒතර අපේ අයිඩියා එකක් ගන්න තමයි මේ ලෙවල් එක අපි නිකන් දාන්නේ. හරි. දැන් ඔයාලට කිව්වොත් මම වේව් 4 එකේදී තියෙන ෆිබ් ලෙවල් ප්‍රධාන ෆිබ් ලෙවල් සාමාන්‍ය මාකට් එක රියැක්ට් කරන්නේ 0.23 එකට 0.738 එකට. එතකොට මාකට් එක මෙන්න මේ ලෙවල් එකට එන්න පුළුවන්. 3.59 3.8. ඒ කියන්නේ ඔයාලට 3.60 3.60ත් 3.10 අතර වගේ ලෙවල් එකකට මාකට් එක වැටෙන්න පුළුවන්. එහෙම වැටුණාට පස්සේ මාකට් එකේ වැටලා ආයේ මේකටම ගොඩක් කාලයක් යනවා. මොකද ෆෝර්ත් එක කරෙක්ෂන් ගොඩක් කරෙක්ෂන් පැටර්න් හැදෙන වැඩ නේ. සාමාන්‍යයෙන් ඇවරේජ් විදියට මේ ෆෝර්ත් වේව් එක තමයි අර කම්ප්ලෙක්ස් පැටර්න් තියෙන්නේ. ඒවා ගොඩක් හැදෙන මේක. ඒක ගොඩක් වෙලාවට අපිට මේ ට්‍රැප් වෙන්නේ එහෙම ඔය ෆෝර්ත් වේව් වල ට්‍රේඩ් දානකොට තමයි ගොඩක් වෙලා ට්‍රැප් වෙන්නේ. මොකද ඒ වේව් වල WXI පැටර්න් හැදෙනවා වැඩි, ට්‍රයැන්ගල් පැටර්න් හැදි. ඒකවල ලික්විඩේෂන් ගොඩාක් වෙනවා. හරිද? අපිට මේක අදාළ ෆිෆ්ත් වේව් එකත් අපිට උන් පොඩ්ඩක් try කරලා බලමු. අපි මාකට් එක මේ 0.38 එකට තමයි මම ඇවරේජ් මෙයා කරන්නේ මේ ලෙවල් එකට එයි කියලා. එහෙම බැලුවොත් එහෙනම් අපි ෆයිනල් ඇනලයිස් එක ගාලා ඔයාලට බලා ගන්න පුළුවන්. මාකට් එක 5.8යි 8.2 5.88 5.19 ලෙවල් එක කර වගේ මාකට් එක අනිවාර්යෙන් එන්න පුළුවන්. අනිවාර්යෙන් එනවා. ඔයාලට මේ බයි කරන ස්පොට් බයි කරන කට්ටියක් තුනක් මේ 2.6 2.10 වගේ ලෙවල් එකකින් අනිවාර්යෙන් බයි කරගන්න. ඔයාලට එතකොට හොඳ ඩොලර් 3ක විතර ප්‍රොෆිට් එකක් අමතරව ගන්න පුළුවන් මේ එහෙම වුණා. හරිද? ඔය ටික තමයි ඔයාලට මම කියන්න තියෙන්නේ. අනික මේ දැන් මේ වගේ ලෙවල් වල දැන් මම නම් ඔයාලට ගොඩක් වෙලාවට කියන්නේ දැන් මේ වගේ පල්ලෙහා ලෙවල් තියෙනනේ. මේ පල්ලෙහා ලෙවලින් බයි කරාට පස්සේ ඒක උඩරිම හයිම TP එක වදින එක මේවා කරන්න එපා. ඒ කියන්නේ ක්ලෝස් කරන්න එපා. මොකද එහෙම තපරාද. දැන් ඔයාලා හිතනවා මෙතනින් ගන්න ට්‍රේඩ් එකක් ඔයාලා මේ තර්ඩ් වේව් එකට ගියාට පස්සේ ඔයාලා ප්‍රොෆිට් එක ගත්තා කියලා ප්‍රොෆිට් එක අරගෙන දැන් මේ පල්ලෙහාට එනකොට ඔයාලා දැන් මේ විතර ෆෝර්ත් වේව් එකට වගේ එනකොට ඔයාලා නිකන් බැලලාවත් ට්‍රේඩ් එකක් අල්ලවුවොත් එහෙනම් එතන නිකන් කම්ප්ලෙක්ස් පැටර්න් එකක් හැදුවොත් අනිවාර්යෙන් ස්ටොප් ලොස් වදිනවා. ඒකින්ද ගොඩක්ම හොඳ වැඩේ තමයි මෙන්න මේ වගේ 0.61 ඒ කියන්නේ මේ මම අර කිව්ව අඩුම ලෙවල් එක. ඔය වගේ ලෙවල් එකකින් ට්‍රේඩ් එක අල්ලලා ඉවරලා උඩ හයි TP එක කියන්නේ 5.8 5.19 1.9 වගේ ලෙවල් එකට එනකන් මේ ඔයාලා අල්ලගෙන. අනික ඔයාලා අද XRP coin එකේ නිවුස් වගේකුත් තියෙනවා පැය 6කට කලින්. විතර බලා ගන්න XRP price explosion to 5.9 ඩොලර් 5.9 current consolidation bond stop from XRP growing. XRP එක වර්ධ මම ඔයාලට දැන් 5.88 හරිතර මේ ඔයාලට බලා ගන්න පුළුවන් 5.9 කින් ලෙවල් එක ගැන මෙතන කියනවා කියන්නේ. අනිවාර්යෙන් එතකොට මෙන්න මේ ෆිබ් ලෙවල් එක. මෙන්න මේ ෆිබ් ලෙවල් එකට මාකට් එක අනිවාර්යෙන් එනවා. ඔයාලට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා ස්පොට් කරන කට්ටියටයි ෆියුචර් කරන කට්ටියටයි ඔක්කොටම. හැබැයි කලබල වෙන්න මොකද XRP ගැන හොඳ නිවුස් කරන coin එක. ඔයාලට මේ හිස්ටරි එක ගිහින් ගියොත් මේ ඔයාලට පේනවනේ මේ තනි වික් වලින් ගේම් එක හනවනේ. ස්ටොප් ලොස් දැන් මේ පට්ට විදියට වදින්න පුළුවන්. ඔයාලා XRP ට්‍රේඩ් දානවා අනිවාර්යෙන්. දැන් මම ඔයාලට කියවනේ ඔයාලා දැන් සාමාන්‍යයෙන් 2.6න් වගේ ට්‍රේඩ් එක 2.10 කියනවා 2.10 වගේ ට්‍රේඩ් එක ලොන් එකක් අල්ලනවා නම් ස්ටොප් ලොස් එක ඔයාලා තියන්න ඕනේ 1.70 විතර තියෙන 1.70 වගේ ලෙවල් එකකින් ස්ටොප් ලොස් එක තියන්න. මොකද ඔයාලා එතකොට ලොස් වෙන්නේ නැහැ. හරිද? ඒකින්ද ඒ වගේ ලෙවල් එකකින් මේ ෆිබ් ලෙවල් මේ ඒ වගේ ෆිබ් ලෙවල් එකකට ස්ටොප් ලොස් එක තියාගන්න. ඔයාලට හොඳ ගේන් එකක් ගන්න පුළුවන්. මේ chance එක මිස් කරගන්න බෑ. කියන්නේ ඔයාලට දැන් මේ ස්පොට් බයි කරන කට්ටිය උනත් මේ වගේ ලෙවල් එකකින් බයි කරගත්තාම ඒකේ තියෙන වටිනාකම දැන් සාමාන්‍ය XRP coin දැන් මෙතන ඩොලර් 5.9 5.6 වගේ ලෙවල් එකකට නම් අපි දන්නේ දැන් මාකට් එක දැන් මෙතන වලට කොහොම මම මෙතන තර්ඩ් වේව් කවුන්ට් එකක් විදිහට ගත්ත කියලා. එතකොට මම ගන්න අයිඩියා එකක් විදිහට තමයි තර්ඩ් වේව් එකක් විදිහට ගත්තේ. අපි දන්නේ සමහර විට මේක සමහර විට ෆිෆ්ත් වේව් එකක් වුණත් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නේ නැහැ මෙතනින් එහාට වෙන මාකට් එක මොකක්ද? මෙතන මේ පොයින්ට් එකට වැටෙන පස්සේ අපි දන්නේ සමහර මේක කරෙක්ෂන් එකක් විදිහට පල්ලෙහාට එන බිඳුවටම වැටෙන්න මේ 7.10 විතර වැටෙන්න පුළුවන්. නැත්තම් කෙලින්ම ඩොලර් 500 200 වගේ යන්න පුළුවන්. මොකද මේ සිම්සන් නිවුස් වගේකුත් තියෙනවනේ. ඒකින්ද ඔයාලා හැමෝම මේ පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න. ඔයාලට හොඳ ගේන් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැලුවොත් එහෙනම් සාමාන්‍යයෙන් අපිට මේ ලෙවල් එකට එන්න
ජූනි මාසකනි දැම වීකලි චයින් ෆ්‍රේම් දැන්නගින් සාමාන්‍ය ජූනි වගේ එනකොට ඔයාලට ජූනි මැයි 25 වගේ වෙනකොට ඔයාලට හොඳ ට්‍රේඩ් එකක් කැච් කරගන්න පුළුවන්. හැමෝම ඇලර්ට් එකකින් ඉන්න. එහෙනම් අපි ගිහින් එන හැමෝටම ජය වේවා. thank you වීඩියෝ මාත් එක්ක සෙට් වුණා.